ශ්‍රී ලංකාව ඇතුලේ තමන්ගේම කියලා ගයක් හදනවා කියන්නේ ජීවිතේ තියෙන ලොකුම සහ වටිනාම සංස්කෘතික කඩීමක් විදියටයි සැලකන්නේ. මේක ගොඩක් වෙලාවට දකින්නේ හරිම හැඟීම්බර ගමනක් විදිහට. තමන්ගේ පවුලේ දියුණුව පෙන්වන අනාගතයට තියෙන ස්ථීර අඩිතාලමක් විදිහටයි අපි මේක දකින්නේ. මේ හීනේට යන්න අවුරුදු ගාණක් තිස්සේ දවස ගානේ මහන්සි වෙන්න ඕනේ. අපේ ආර්ථිකයත් එක්ක හැප්පිලා අමාරුවෙන් සල්ලි ඉතුරු කරලා තමයි අන්තිමට තමන්ගේම කියලා ඉඩම් කෑල්ලක් ගන්නෙ. මේ හැමදේම කරන්නේ පරම්පරා ගානකට ජීවත් වෙන්න පුළුවන් ලස්සන ශක්තිමත් ගයක් හදාගන්නයි. හැබැයි අපේ රටේ ගෙවල් හදන ක්ෂේත්‍රය ඇතුලේ ප්‍රමිතිය ගැන හොයලා ගලනවා හරිම අඩුයි. ගෙට ගිහින් මාස ගාණක් යද්දි ගොඩක් අයට පේනවා බිත්ති පුපුරනවා වතුර බට ලීක් වෙනවා. ඒ වගේම ඇතුලේ තියෙන යකඩ මලකඩ කාලා එළියට එනවා. සල්ලි අමාරුකම් එක්ක වැඩේ කරද්දි අපිට නිතරම හිතෙන්නේ අඩුම ගාණ කියන කොන්ත්‍රාත්කරුවා තෝරගන්නයි. අපි හිතනවා අපිට ලාභෙට වැඩේ කරලා දෙන වාසනාවන්ත බාස් කෙනෙක් හම්බ වුණා කියලා. කොලේක ලියලා දෙන ගානෙන් රුපියල් ලක්ෂ 10ක් විතර ඉතුරු වෙනව දැක්කම ඒක මූල්‍යමය ජයග්‍රහණයක් විදිහට අපිට දැනෙනවා. හැබැයි මේ ප්‍රස්තාරයෙන් පෙන්වන්නේ අයි ඒ විදිහට හිතන එක භයානක වෙන්නේ කියලා. අපි මේ බලන්නේ ස්ථාවර මිල ගිවිසුමක් යටතේ යන වැඩක් සහ සාමාන්‍ය අඩුම ගානට භාර දෙන වැඩක් මාස 12ක් ඇතුළත වෙනස් වෙන විදිහයි. මේ තිරස් අතට තියෙන රේඛාවෙන් පෙන්වන්නේ ස්ථාවර ගිවිසුම. රතු පාටින් පෙන්වන්නේ කොන්ත්‍රාත්කරුවන්ගේ ණය උගුල. අර මුලින් කිව්ව අඩු ගාන වැඩේ යද්දි පාලනයකින් තොරව ඉහළ යනවා. වැඩේ ඇදෙන්න බජට් එකේ නැති දේවල් වලට සල්ලි ඉල්ලන්න පටන් ගන්නවා. මේ තත්වයෙන් බේරිලා ඇත්තටම ඔබේ පවුලේ සල්ලි ටික ආරක්ෂා කරගන්න නම් ගෙයක් හදනවා කියන එකේ තියෙන අර හැඟීම්බර බව අයින් කරන්න ඕනි. මේ ව්‍යාපෘතිය හරිම දැඩි මූල්‍ය ඉංජිනේරු කාර්යයක් විදිහටයි ඔබ දකින්න ඕනි. ව්‍යාපෘතියක මූල්‍යමය අවදානම තීරණය වෙන්නේ පළවෙනි කොන්ක්‍රීට් එක දාන්නත් ගොඩක් කලින්. ඒක වෙන්නේ ගිවිසුම් මත්සන් කරනකොට තියෙන ලියකියවිල ඉටයි. අපේ රටේ ගොඩක් කොන්ත්‍රාත්කරුවන් කරන්නේ වර්ග අඩියකට මෙන්න මේ ගාණයි කියලා සාමාන්‍ය ගණම් හැදීමක් දෙන එකයි. මේක අහන්න සතුටුයි ගාණත් අඩු වගේ පේනවා. හැබැයි ඒකෙන් ඔබේ සයිට් එකේ තියෙන නියම තත්වය, අත්තිවාරමට යන මහන්සිය සහ ෆිනිෂිං වලට යන වියදම සම්පූර්ණයෙන්ම වහලා දානවා. මේ වගු දෙකෙන් පෙන්වන්නේ ඒ උගුල වැඩ කරන විදිහයි. වම් පැත්තේ තියෙන්නේ සාමාන්‍ය අඩු මිල ගණන් ලයිස්තුවක්. බලන්න ඒකේ නැති දේවල්, අනුමැතිය ගන්න යන ගාස්තු, ඉඩම මට්ටම් කිරීම, පස සකස් කිරීම, ප්ලග් පොයින්ට් වගේ ෆිනිෂිං අයිටම් මුකුත් මේකේ නැහැ. දකුණු පැත්තේ තියෙන්නේ සම්පූර්ණ අයිටම් ලිස්ට් එකක්. මේකේ හැම කොටසක්ම ඇතුළත්. අර වම් පැත්තේ ලිස්ට් එකේ නැති දේවල් කොන්ත්‍රාත්තුවට ඇතුළත් නැති නිසා වැඩේ පටන් ගත්තට පස්සේ බාස්ලා ඒවට වෙනම බිල් දාන්න පටන් ගන්නවා. මේ වෙනස්කම් නිසා ගෙදර අවසාන වියදම 120කින් සමහර විට 160කින් විතර ඉහළ යනවා. මුල් කොන්ත්‍රාත්තුව පැහැදිලි නැති නිසා මේ ගණන් වැඩිවීම නවත්තන්න ඔබට නීතිමය හැකියාවකුත් නැහැ. මේකට තියෙන ප්‍රායෝගිකම විසඳුම තමයි ක්වොන්ටිටි සර්වේයර් කෙනෙක් හෙවත් ප්‍රමාණ සමීක්ෂකවරයෙක් දාලා BOQ එකක් එහෙමත් නැත්නම් Bill of Quantities එකක් හදාගන්න එක. මේ ලියවිල්ලේ ඕන කරන හැම අමුද්‍රව්‍යයකම බ්‍රෑන්ඩ් එක, ප්‍රමිතිය සහ ප්‍රමාණය හරියටම සඳහන් වෙනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේක නීතියානුකූල ස්ථාවර මිල ගිවිසුමකට යටත් කරන්න. මේක ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකරණය හෙවත් සීඩා එක හරහා අනුමත කරගන්නත් පුරුවන්. හැබැයි මේක කරන්න යම් කැපකිරීමක් කරන්න වෙනවා. ප්ලෑන් කරන කාලය ඇතුළත මාස ගාණක් ගත වෙයි. ඒ වගේම එක ගඩොලක් තියන්න කලින් වෘත්තීය නිලධාරීන්ට ලොකු මුදලක් ගෙවන්නත් වෙනවා. හැබැයි මේ වෘත්තීය ලියකියවිලි වලට මුලින් සල්ලි වියදම් කළාම ඉදිරියට යන වියදම ගැන නිවැරදි පුරෝගතනයක් ඔබට ලැබෙනවා. දැඩි නීතිමය රාමුවක් හදාගන්න සහ වැඩේ මැදදී සල්ලි ගරා ගන්න එක නවත්තන්න තියෙන එකම විශ්වාසවන්ත ක්‍රමය මේකයි. ලියකියවිලි වැඩ ඉවර වුණාට පස්සේ අවදානම මාරු වෙන්නේ ඔබේ සයිට් එකේට ගෙන අමුද්‍රව්‍ය වලටයි. ගෙවල් හදන කෙනෙකුට තමන්ගේ ලාභය වැඩි කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි වැලි වලින් ගහන ගේම. ගඟේ වැලි වලට ලොකු නීති තියෙනවා වගේම ගාණත් වැඩි. වියදම අඩු කරන්න සමහර අය හොදන්න නැති ලාප මූදු වැලි ලොරි පිට ගේනවා. ගේ බාර දෙනකොට ඔබට මේකේ හානිය පේන්නේ නැහැ. මූදු වැලි වල තියෙන ක්ලෝරයිඩ් අයන නිසා මාස 12 ඉඳලා 24ක් විතර යනකන් නිහිලවම විනාශය පටන් ගන්නවා. ඊට පස්සේ මේ අයන ඇතුලේ තියෙන යකඩ වලට වේගයෙන් පහර දෙනවා. යකඩ මලකඩ කාලා පිපුරෙන්න ගත්තම වටේ තියෙන කොන්ක්‍රීට් එක කඩාගෙන එළියට එනවා. අද කාලේ ගොඩක් පාවිච්චි කරන්නේ M sand. එනත් නැත්නම් කළුගල් කුඩු කරලා හදන වැලි. හැබැයි ලාප M sand ගෙනාම සම්පූර්ණයෙන්ම වෙනස් ව්‍යුහගත අවදානමක් එනවා. ලාප M sand එන්නේ වැලි හරියට හොදන්න නැති පොඩි ක්‍රෂර් ප්ලාන්ට් වලින්. ඒ නිසා ඔබේ සයිට් එකට එන වැලිවල ගල් කුඩු, රොන් මද සහ මැටි පිරීලා තියෙනවා. මේසන් බාස්ලා මේ ලාප වැලි අනනකොට මේ මැටි වලින් සිමෙන්තියට ඕන කරන වතුර ටික වේගයෙන් උරා ගන්නවා. ඒක වේලෙනකොට ගොඩක් හකුලෙනවා. ඒකෙන් බිත්ති පුපුරන්න ගන්නවා. ඒ වගේම බිත්තිවල හයිය නැති වෙලා යනවා. මේ අවදානමෙන් බේරෙන්න පුරුවන් සරල ටෙස්ට් එකක් සයිට් එකේදී කරන්න පුළුවන්. මේ සටහනෙන් පෙන්වන්නේ ඒ ඔන් සයිට් ජාර් ටෙස්ට් එකයි. පිරිසිදු වීදුරු බෝතලයකට මිලිලීටර්
ලීටර් 50ක් වෙනකන් වැලි දාන්න. 150ක් වෙනකන් වතුර දාන්න. හුඹත හොලවලා පැය 3ක් වගේ තියන්න. බර වැලි ටික යටට යනවා. හීනි රොන් මද සහ මැටි ටික උඩින් වෙනම තට්ටුවක් වගේ හැදෙනවා. මේ තට්ටු දෙකේ උස මෙනලා ප්‍රතිශතය හදාගන්න පුළුවන්. කොන්ක්‍රීට් වැඩවල නම් මේ උඩ තට්ටුව 103කට වඩා වැඩි වෙන්නම බෑ. ප්ලාස්ටර් කරනවා නම් උපරිම සීමාව වෙන්නේ 108යි. මේක ප්‍රායෝගිකව කරන්න ඔබට ටිකක් හැප්පෙන්න වෙනවා. වැලි ලොරිය එනකොට ඔබ එතන ඉන්න ඕනේ. ටෙස්ට් එක කරලා සප්ලයි කරන කෙනාගේ මූණටම කියලා ඇඩ්වාන්ස් එක දීලා තිබ්බත් බාල වැලි නම් රිජෙක්ට් කරන්න තරම් ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. සයිට් එකේදී මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන එක හරිම අමාරුයි. හැබැයි තව අවුරුදු 2කින් පුපුරන අත්තිවාරමක් හදන්න යන සල්ලි සහ කාලය බලද්දි මේ මහන්සිය මුකුත්ම නැහැ. ඒ විදිහටම ඔබේ ගෙදර බර උසුවන වැදගත් මාංගේ ගැනත් හොයලා බලන්න වෙනවා. ඒ තමයි TMT යකඩ කූරු. ගඩනැගිල්ලක ව්‍යුහයට යන වියදම් වලින් ලොකුම වියදම කියන්නේ යකඩවලට. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්ට ලොකු මූල්‍යමය වාසියක් තියෙනවා ප්‍රමිතියෙන් ඉහළ සර්ටිෆයිඩ් යකඩ වෙනුවට ලාප බාල යකඩ හොරෙන් පාවිච්චි කරන්න. මේ බාල යකඩ ගොඩක් වෙලාවට හදන්නේ පරණ යකඩ උණු කරලා. ඒවයි කාබන් ප්‍රතිශතය ගොඩක් වැඩි. ඒ නිසා මේවා ගල් වගේ හයියයි ඉක්මනින් කැඩෙනවා. පස කඩාගෙන යද්දි හරි භූමිකම්පාවකදී නැවෙන්න වෙනුවට මේ යකඩ පීඩනය දරා ගන්න බැරුව එකපාරටම කැඩිලා යනවා. මේකෙන් බේරෙන්න යකඩ ලොරියෙන් බාරන කලින් පරීක්ෂා කළ යුතු කරුණු 4ක් තියෙනවා. පළවෙනි එක මතු පිට සහ බ්‍රෑන්ඩ් එක බලන්න. ඔරිජිනල් යකඩවල පැහැදිලිව අකුරු ඔබවල තියෙනවා. ඒ වගේම ප්‍රමිතිය ගැන ලකුණු කරලා තියෙනවා. දෙවෙනි එක කට්ට දිහා බලන්න. යකඩේ වටේට තියෙන කට්ට එකම විදිහක තියුණුවට තියෙන්න ඕනේ. එතකොට තමයි කොන්ක්‍රීට් එක යකඩේට හරියටම අල්ලන්නේ. තුන්වෙනි එක අංශක 90කට අතින් නමල බලන්න. එළිය මතු පිට පුපුරනවා හරි කෑලි ගැලවෙනවා හරි ඒ යකඩ බාල එකක්. හතරවෙනි එක ඩිජිටල් තරාජියක් ගෙනල්ලා මීටරයක කෑල්ලක් කිරලා බලන්න. මිලිමීටර් 12ක යකඩ මීටරයක් හරියටම ග්‍රෑම් 888ක් වින්නම ඕනේ. ඊට වඩා බර අඩු නම් ඔබට යකඩ ප්‍රමාණයෙන් වංචා කරලා තියෙනවා. මේ කියන්නේ ඔබට අවුවේ දාඩ පෙරනන තරාජියක් උස්සගෙන දූවිලි පිරුණු සයිට් එකේ ඉන්න වෙනවා. ඒ වගේම ඔබේ ගෙදර හදන්න ගෙනාපු මිනිස්සුන්ව නිතරම පරීක්ෂා කරන්න වෙනවා. ගණනය කිරීම වැරදි නම් මුළු සයිට් එකේම වැඩ නවත්තන්න තරම් බලයක් ඔබට තියෙන්න ඕනේ. හැබැයි මේ වගේ දැඩි පරීක්ෂකවරයෙක්ගේ භූමිකාවට ඔබ ආවොත් ඔබේ කොන්ක්‍රීට් එක වටා වෙච්ච තියෙන්නේ නැවෙන සුළු සැහැතික කරපු ශක්තිමත් අද්දිවාරම කින්දකට. පරිසරයේ තියෙන දීර්ඝකාලීන බලපෑම් වලට ඔර දෙන්න ඔබේ ගෙදරට පුරුවන් වෙන්නේ. ඉදිකිරීම තාක්ෂණයේ වෙනසක් නැහැ. හැබැයි මේ අවදානම් කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ කරුණු දෙකක් උඩ. ඔබ ඉන්නේ කොහෙද සහ ඔබ ගාව කොච්චර සල්ලි තියෙනවද කියලා. මේ ප්‍රස්ථාරයට දිහා බලන්න. X අක්ෂයෙන් පෙන්වන්නේ ඔබ සයිට් එකට කොච්චර ළඟින් ඉන්නේ කියන එක. Y අක්ෂයෙන් පෙන්වන්නේ ඔබ තාක්ෂණිකව කොච්චර මැදි වෙන්නේ කියන එක. ඒකෙන් හරියටම තීරණය වෙනවා ඔබ මොන වගේ කොන්ත්‍රාත් උපාග්‍රහයක්ද පාවිච්චි කරන්න ඕනි කියලා. ඔබ පිටරටක ඉන්න ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබ ඉන්නේ වැඩිම අවදානම් තියෙන කාණ්ඩේ. වැඩේට වියදම් කරන්න සල්ලි තිබුණට දවස ගානේ සයිට් එකට ගිහින් බලන්න ඔබට බෑ. ඔබ කරන්න ඕනි පැහැදිලි. සාමාන්‍ය අඩුමිල ගණන් දෙන ඒවා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනි. වෘත්තීය ප්‍රමාණ සමීක්ෂකවරුන්ට සල්ලි ගෙවලා අනිවාර්යෙන්ම BOQ එකක් හදාගෙන ස්ථාවර මිල ගිවිසුම් අත්සන් කරන්න ඕනේ. ඔබ මේ මුදල ගෙවන්නේ සම්පූර්ණ නීතිමය ආරක්ෂාවටයි. අනිත් පැත්තෙන් ඔබ ලංකාවේ ඉඳන් ටිකක් අමාරු බජට් එකකින් ගයක් හදනවා නම් ඔබේ තත්ත්වය වෙනස්. සල්ලි සීමිත නිසා සාමාන්‍ය බාස්ලා දාලා තමයි වැඩේ කරගන්න වෙන්නේ. ලොකු මැනේජ්මන්ට් කම්පැනියකට ගෙවන්න සල්ලි නැති නිසා ඔබට වැඩේ අතෑරින්න බෑ. ඔබ කරන්න ඕනේ ඔබේ පෞද්ගලික කාලය යොදවලා සයිට් එක මැනේජ් කරන එක. අර වැලි ටෙස්ට් එක කරන එක, යකඩ කිරලා බලන එක ඔබම කරන්න ඕනේ. මේ වගුවෙන් ඔබේ අවදානම තියෙන්නේ කොතනද කියලා හරියටම අඳුරගත්තට පස්සේ ඔබ තීරණය කරන්න ඕනේ කොයි විදියක කට්ටක්ද ඔබ කන්නේ කියලා. නීතිමය රාමුවක් හදාගන්න මුලින් සල්ලි වියදම් කරනවද? ඒවත් නැත්නම් හැමදාම ඔබේ කාලය වැය කරලා සයිට් එක පරීක්ෂා කරනවද? මේක හරියට කළමනාකරණය කරොත් ඇත්තටම වටිනාකමක් තියෙන වත්තම්මක් ගොඩනගන්න ඔබට පුළුවන්. ඒක කාලගුණයට ඔර දෙන්න වටිනාකම රැකෙන ගයක් වේවි. අද ලාපෙට හදන ගේ හෙට අනිවාර්යෙන්ම ඔබට ඊට වඩා ලොකු වියදමක් ගෙන දෙනවා. ඊළඟ අවුරුදු 5ෙම බිත්තිවල පිපුරුම් වහන්න, මලකඩ කාපු දේවල් මාරු කරන්න ඔබට සිද්ධ වෙනවා. ඒ වගේම දුර්වල අත්තිවාරමක් එක්ක බයෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම හිතට නිදහසක් ඕන නම් මේ මුලින් තියෙන අමාරුකම් බාර ගන්නම වෙනවා. ඒ කියන්නේ වැඩේ පටන් ගන්න කලින් හරියට ලියකේවිලි වලට වියදම් කරන එක සහ බාල අමුද්‍රව්‍ය සයිට් එකට ගෙනාවොත් කෙලින්ම ප්‍රතික්ෂේප කරන එකයි. ආරක්ෂිත ගයක් හදාගෙන ඔබේ සල්ලි ටික පරිස්සම කරගන්න නම් ගෙයක් හදනවා කියන එක හැංගින්බර සම්දිස්ථානයක් විදිහට දකින්න එපා. ඒක දැඩි මූල්‍යමය සැලැස්මක් විදිහට දැකලා සදාහටම පවතින ශක්තිමත් අත්තිවාරමක් ගොඩනගන්න.